මෙන්න ඉන්න ටොප් බඩු මචං මම ජීවිතේට කකුල ඌයලත් නැහැ. හොද්දට මේවා කරලා කුලෝ ගැල්ලක් අරගෙන මෙන්න මෙහෙම හොද්දට මේවා ජූස් බේරින් වගේ තියෙනවා. ආසාවට කන්න කියලා මචං මම මේ කකුල වගේක් අරගෙන ආවා. පට්ට ගඳක් තියෙන්නේ නැහැ තියාගෙන ඉන්න බෑ. මෙන්න ඉන්න ටොප් බඩු මචං මම ජීවිතේට කකුල ඌයලත් නැහැ. මේ තරම් ගඳ එහෙම જાතියක් ගෙනල්ලා නැහැ. මම සවුත් වෙලාද මන්දවා. මේක නම් මම ටැප් එක හොදන්න යන්නේ නැහැ. මොකද බං මේ පට්ටම ගඳ ඊට පස්සේ ඉන්න වෙන්නේ නැහැ බෝඩි මෙත් එක්ක. මම ජීවිතේට කකුල ඌයලා නැහැ මචං. මෙතන ඉන්න බං ග්‍රෑම් 300ක කකුල ඇත්තටම මහ ලොකු ගාණක් ගියෙත් නැහැ. රුපියල් කීයද මේ 280ක් වගේ තමයි වුනේ. දැනට මේකෙන් අර ටිකක් හොදගෙන හොඳ වතුරෙන් පස්සේ හොදනවා. මෙතන පට්ටම ගඳයි. නැතිලෙට හැදෙයි කියලා දැන් අනිවාර්යෙන් බනි. ඉවසන්නම් බැරි තරම් ගඳයි බා. මුලින්ම මචං මෙන්න මේ උන්ගේ මෙන්න මෙතනින් තමයි ගලව ගන්න මට මතක හැටියට. මෙන්න මේ කෑල්ල උස්සන්න ඕනේ. මෙන්න මෙහෙම ගලවගෙන සම්පූර්ණයෙන් එතන කැඩෙනවා. අම්මා ඒක හයි වෙලා තියෙන්නේ බා. අන්න හරි. ඊට පස්සේ මේක අයින් කරගන්න. මේ ගලාගෙන යන වතුර මේක සුද්ධ කරගන්න. මේ තියෙන පෙනහලු නෙමෙයි මොනවද දන්නේ නැහැ තියෙන්නේ බං. ඒ මුගේ සුද්ධ කරපුවා ඒතර කණ්ඩ දෙයක් ඉතුරු වෙන්නේ නැද්ද? මේ තියෙන්නේ මචං මේ සුද්ධ කරගත්ත කකුලුවා මූව දා ගන්නවා. මේ භාජනෙට. මේක තමයි මං ගාව ඉන්න ලොකු මේක. ඌගාගේ try කරලා බලන්න. ඌ නම් ලේසි නම් ගැලවෙන අර හොඳට හැදිච්ච එක. මේ මූ ගැලවෙන්නේ නැහැ බා. හරි ගලවගත්තා. මාරම ගඳක් තියෙන මචං මේ බදුල්ලට එන එවුන් මේ සවුත් වෙලා එනවා මන් දන්නේ නැහැ. හැබැයි මුහුද පැත්ත ගිනන් එන්න ඕනේ කොහෙන් හරි. මේ මුහුදේ උන්ද කලපුවේ උන්ද මන් දන්නේ නැහැ. මම මේක හොඳට හොදනවා. මේකේ සමහරුණා මේ කකුල් කපා ගන්න මම කපා ගන්න නැහැ. මොකද මම ඇත්තටම කකුල උයලා නැහැ. මම YouTube වීඩියෝ එකක් බලලා තමයි මේ හදන්න ගත්තේ. දැන් මේ මම මේකට ඇඩැප්ට් වෙලා උයන්න. හරිද? මේ මම උයන channel එකක් නෙමෙයි මේක. හරිද? මම කරන්නේ vlogging channel එකක්. ඒ කැමතියින් උයන ඒවට ඒ හින්දා මේ වෙනම playlist එකක් හරි හදන්න බලමු cooking කියලා. 80යි ග්‍රෑම් 300. දැනටමත් මේ subscribersලා 1k ගහවා. ආදරේ හැමෝටම. ඒ කියන්නේ මෙච්ච වීඩියෝස් හතරේ අනේ කකුල ගියා කකුල. මේ යන්න දෙන්න බෑ බං කෑල්ල වුණත් වටිනවා. මේ වතුර බොර වෙලා තියෙන මේ වතුර ජරා නැහැ කියලා හිතමු. ඉතින් උඩින් කවුරු හරි චූපාරක් ඇල්ලුවොත් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ මචං මේ සුද්ධ කරගත්තු එක. දැන් නම් අර ගඳ නැහැ බා. ඒ කියන්නේ සුද්ධ කරගත්තානේ. දැන් තියෙන්නේ කෙලින්ම ගිහිල්ලා උයා ගන්න. මම මේක ඇත්තටම කරන්න හැදුවේ වෙල්ලේ ආයෙක. කරුමේ කියන්නේ මෙහෙට අම්බානකට දැස මේ. බලන්න මේ පැත්තේ මේකත් එක්කම බලනවා මේ. මේ පැත්ත සාමාන්‍ය හොඳට වැහලා තියෙන්නේ. මෙහෙ වේල තිබ්බේ. අපි අද ආවෙත් එකපාරටම වහින්න ගත්තා. ගඳ නැහැ කිව්වට පොඩි කඳක් එනවා. අද මචං මම මුලින්ම ඕන කරන බඩු ටික මුලින්ම හදා ගන්න තමයි යන්නේ. ඒ කියන්නේ මෙතන මේ තියෙනවා මචං මේ ක්‍රැබ් එකේ කියලා ලස්සනට තිබ්බ. ඊට අමතරව ලුණු ගෙඩියයි කරපිංචයි මේ ටික තියෙනවා. මේ ටික තමයි ඕන වෙන්නේ. අනිත් ඒවා 3-5 බඩුනේ. මුලින්ම මම මේ සුදු ලුණු ටික තලා ගන්නවා. කරන්න දෙයක් නැහැ. අතින් තමයි තලා ගන්න වෙන්නේ. මොන්න පිහිනුත් පොඩ්ඩක් කපා ගමු. සුදු ලුණු ටික තලා ගත්තා. සුදු ලුණු ටික මේ තැලු නැති. මොකද ඕක බදිද්දි ගානට එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කරපිංච එකක් එලින්ම ඇදලා හුරලා ගත්තා. ඊට පස්සේ තියෙන මේ ලුණු ගෙඩිය. අපි මේක මුලින්ම කපා ගමු. මේ ලුණු ගෙඩියම දාන්න ඉන්න බා. මට පුළුවන් විදිහට තමයි කපන්නේ. මේවා කපන සිස්ටම් ඇති. මම එහෙම ලොකු ප්‍රොෆෙෂනල් චෙෆ් කෙනෙක් නෙමෙයි. ඉතින් මට පුළුවන් විදිහට කපන්න. කුකින් channel එකක් නෙමෙයිනේ මචං මම කරන්නේ. ඒ හින්දා සමහර විට වැරදෙන්න පුළුවන්. ඒක වැඩි හිතන්න එපා. වැරදුනොත් කියන්න මිලෝ රහක් නැහැ රස නැහැ කියලා. අම්මා ඇස් දනවැ. මචං මේ කඳුළුත් එනවා දැන් නම් හරි. ක්‍රැබ්ලා නම් ඇත්තටම ගඳයි ඈ. මම මාළු මෙච්චර සුද්ධ කරා. මාළු වලවත් මෙච්චර සීනි ගඳක් තිබ්බේ නැහැ. ලුණු ගෙඩියත් පොඩ්ඩක් අවුල් ගිහින් වගේ කපන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට තලා ගමු. කොච්චි ටිකුත් දාන්න දෙන හින්දා අංකල් හදලා තියෙන හින්දා හොඳයි මේ. කොච්චිත් තියෙනවා බං. කොච්චි ටිකුත් කඩා ගමු. මේ ඉදිරියට තියෙන සමහර කොච්චි ඒවා නම් දාන්නේ. මම මේ කොළ පාට ඒවා තමයි දාන්නේ. ඒවා තමයි සුපිරියට සැරට එන්නේ. සාමාන්‍යයෙන් අපි සැරට දාලා දාගන්න. උඹලා දන්නවනේ මම සැරට කනවා කියලා කලින් වීඩියෝ එකේ සම්බෝල එක දැක්කනේ. කොහමද රත පාටට තියෙද්දි මතක් ගෙද්දිත් කටට ගෙලවුණා බා. මේ තියෙන්නේ සුපිරි කොච්චි. හැබැයි පට්ටම සැර ඇති. අපි මේක දාගමු. දැන් මචං අපි ක්‍රැබ් එක හදා ගන්න යන්නේ. මං ඉතින් හැමදාම වගේ අංකල්ගෙන් තමයි මුට්ටිය නෙමෙයි ටික කිල්ල ගත්තා. මේ ඊට පස්සේ අරු වැතන වැඩ ටික අපි මුල්ක තියාගමු. ටික තියාගත්තා ලිපේ. අංකල්ගේ ලිප නම් සුපිරි බං. ඉක්මනට ඇවිලෙනවා. මද ගින්දරේ තමයි මචං කකුලුව හදාගන්න කියලා තිබ්බේ. ඊට දැන් මම කකුලුව හදාගන්න යන්නේ. මද ගින්දරේ තෙල් ටිකක් දාලා පටන් ගමු. මුලින්ම මචං මම අර විදියට සුපුරුදු විදියට තෙල් ටිකක් දා ගන්නවා. කෙලින්ම හට්ටියට. ඊට පස්සේ ඔකත් මචං ඇත්තටම අංකල්ගේ තෙල්. මුලින්ම දාගමු මේකට. ඊට පස්සේ මේක හොඳට හර කරගමු. සුදු ලුණු බැදෙදි සූදට නම් මම මාර මාසයි මචං ඇත්තටම ඒ කියන්නේ කටට ගෙලවුනනවා. ඊට පස්සේ මේකට දා ගන්න ඕනේ ලුණු ටික. මේ තියෙන්නේ ලුණු. සමහර වෙලාවට කරපිංචත් ඒවත් එක්ක යයි කරන්න දෙයක් නැහැ. කමන්නේ ලුණු ටිකත් අපි දාගමු. කෙලින්ම තාච්චියටම. මල මගුලයි නෑ මිරිස් දැම්මේ පස්සේ. මල මගුලයි මචං මේකට මහදුරු දාන්න කියලා තිබ්බම මම මහදුරු පැකට් එකකුත් ගෙනාවා. මේ තියෙන පැකට් එක මේවා ප්‍රොමෝෂන් එහෙම නෙමෙයි. කඩලා මහදුරු නම් ගොඩක් දාන්න නෑ මේවට. මේ අතනින් කුරුඳු මම ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා කුරුඳුයි කරාමු නැටි ටික. ඒ ටිකක් දාගමු අපි කෙලින්ම මේ වාජනේට. මේ ටිකක් දාගන්නවා මචං. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්නවා. ඉතින් තාම අර මේවා ගඳ නම් එනවයි. කවන්න අපි මේ ලොකු මේකාව මචං ඉස්සෙල්ලා දාගමු. ඌව දාගන්නවා කෙලින්ම වාජනේ ඇතුළට. ඊට පස්සේ අපි මෙයාලව දාගමු. ඊට පස්සේ අන්තිමට ඉතුරු වෙච්ච අඬ තියෙන ඒකත් දාගෙන හොඳට මේක පොඩ්ඩක් මන් පාටට බැදලේ නම. පොරු කියන්න බෑ කොතාව කොයිද රල්ලපා. ඊට පස්සේ බං මේක පොඩ්ඩක් තව විනාඩියක් විතර තියලා අපි මේකට තුන පාටිකේම ඇඩ් කරගන්න ඕනේ නෑ. තුන පාටි එකතු කරගන්න ඕනේ. කොහමද පොෂ් මචං හිතේ හැටියට අතේ ගානට තමයි මම දාගන්නේ. මේ දින්නේ ඔක්කොම විජේ මස්කරි. මා දානවා ප්‍රොමෝෂන් එකක්. එහෙම ප්‍රොමෝෂන් නෑ. විජේ මස්කරි.
ඔව් විජේ හොඳයි අද ඇත්තටම මුරු ගන්න ඕනේ කලපු කකුල මොකුත් නැහැ කකුල හින්දා ලුණු තියෙන හින්දා මේකට ලුණු චුට්ටක් දාගමු ඊට ටික විසික් කරමු ලුණු විසික් කරන්න හොඳ නැහැ ලබනාත්නේ මොකද්ද එහෙම සීන් එකක් තියෙන මන් දන්නේ නැහැ අපේ අම්මලා තමයි වහිලා දෙන්නේ ඊට පස්සේ මේකට හොඳට මිරිස් දාගන්නවා මිරිස් නම් ඇති මෙතන තියෙනවා බැදපු 3-5 කොඩු 3-5 කොඩු ටිකක් විජේ ඔක්කොම විජේ බං මේ නොකියුවට විජේ තමයි මේකට ස්පොන්සර් කරලා තියෙන්නේ අතාව ටික ලුණු අයිත් දානවා ඊට පස්සේ ගම්මිස්න වැඩි වුණා කමක් නැහැ බොයිස් කහ තියෙනවා කහ පොඩ්ඩක් දාගමු ඇති අද ගින්දරේ පිස ගන්න ඕනේ මචං මොකද වෙන්නේ නැත්තම් මේකේ තියෙන 3-5 ටික කර වෙනවලු හොඳට බදින්න දීලා ඊට පස්සේ මචං මේ තියෙන්නේ ඔරිජිනල් කොච්චි අංකල්ගේ ගෙවත්තෙන් නෙලා ගත්තේ මේ තියෙන්නේ කොච්චි චැලෙන්ජ් එකක් කලපෙන්න එන්න කොච්චි සුපිරි බංබ ආපු අලන්න බෑ අප්පා දාවා මිදිස්ටි ටික බැදෙනකන් ඉමු අම්මා ඊට මචං මේකට දැන් අපි වතුර එක දාගන්න ඕනේ මේක තව ටිකක් බැදුනහම අම්මා මන සරයි බං අරක සරයි බං දැන් කැප් කරියට හොඳට වතුර ටිකක් දාගන්න ඕනේ ඒක හොඳට තැම්බෙන්න වතුර එකේ හොඳට මචං මේ කකුල ටික ගොද ගොද ගාලා නටන මම දාගන්න කිරි එකක් ගෙනාවා මේක තව පොඩ්ඩක් නැටුවට පස්සේ දාගමු හොඳට මේ අදහස් යෝජනා චෝදනා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන් මචං මේ දැන් පොල් කිරි අම්මට සිරිතුරුව කමන්නේ පොල් කිරි එක දැන් මචං දාගන්න යන්නේ ගෙලින්ම මේකට හොඳට පොල් කිරි ටිකක් දාගන්න ඕනේ ඒතකොට තමයි ගොද ගොද ගාලා සුපිරියට වෙන්නේ අම්මා දැන් නම් පාටම ඇවිල්ලා තියෙන මට නම් දැනෙනවා පාන් මරන්න පුළුවන් සීන් එක මම මේ පාන් මරන්න කියන ආචාර හොඳට පාන් එක කන්න පුළුවන් ඉන්න සීන් එක සමහරව මේ පැති වල පාවිච්චි කරනවා ඇති අපි නම් එහෙම අර නිකන් අර කොල්ල පාවිච්චි කරන උබුරුදා කිරි එක එහෙම නටනවා මේ එහෙනම් සද්දේ අම්මා කිරි එක හොඳට හොද්ද කකුල ටික හොද්දේ නටනවා මචං ඒ රත්තරන් පාට වෙලා තියෙන්නේ දැන් නම් කොහමද මේ මාමටත් දෙමු මාමට පාන් එපා කිව්වා මාමා බත් හදාගෙන අපි කකුල දීලා බලමු රසයි දන්නේ නැහැ ඉස්සෙල්ලාම ටෙස්ට් එක තමයි මාමා පරීක්ෂණ කරන්නේ කතා කියන්නේ ටෙස්ට් එකට ගන්නවා මාමා කකුල හොද්ද බා ගන්න හදන්නේ බං මේක අර කන ගල ගාවටම අරයි යන්න තමයි හිතාගෙන ඉන්නේ එතනට ගිහිල්ලා අපි පාන් එක කාලා බලමු අද නම් ගෙනාවේ දරපාන් මචං මෙන්න තියෙනවා ටොප් බඩු ගෙනාවා හොඳ දරපාන් එකක් ඊට පස්සේ තියෙනවා අපේ කකුල් හොද්ද අපි කන්න පටන් ගමු අරු කනවා කිව්වේ මේ බත් දැන් මචං මම මේකේ මුලින්ම පාන් කෑල්ල හොඳට කඩා ගන්නවා මේ හරිය තෙල් කෑල්ල රහයි පාලන එක ඊට පස්සේ මේක අරගෙන අපි යන අපේ ක්‍රැබ් හොද්දට මේ පේනව නේද කාලා බලමු හොඳට ගාගෙන අම්මා පිච්චුණා කාලා බලමු මේ බලපන් බත් ඒ වගේ කියලා මේ රහයි බා මේ රහයි බා හිතවල ඇත්තටම රහයි ආයෙත් තමයි කන්දේ දියන්නේ නැහැ කොහොමද තව පාන් කැල්ලක් කඩාගෙන දනවා බා ආදී නූ බත් කරා මට බත් වලට වඩා පාන් එක තමයි සෙට් හොඳට මේක ගාගෙන මේ පාන් කැල්ලක් කවුම් තරයි කතා කරගන්නත් බෑ ඒ වගේම රසයි බොරු නෙමෙයි කියන්නේ බත් එකට වඩා සිරාවට පානයි ඇයි උඹ බන් නෑ නෑ ඵලයක් මට චුට්ටක් ඕනේ නෑ නෑ ඵලයක් පාන් නෑ දැන් උඹ බත් නේ කනවා ඵලයක් මට කටක් දෙන්නේ නෑ උඹට පාන් දෙන්න උඹට බත් කඩක් නෑ මට බතුත් එපා ඵලයක් පෙරේතයා ඒක තමයි කිව්වේ නෑ බා මූ එන ටෝක් දුන්න බත් වලට රසයි මෙහෙමයි කිය උනාට මේ පාන් එක තමයි කෑ ගන්න එපා පාන් එකෙත් එක්ක කද්දි මේ හොද්ද තමයි ගතිය පාතරයි ක්‍රැබ්ලගේ මැදට වඩා මේ හොද්දට මේවා කරලා කණ්ඩි තමයි ගතිය තියෙන්නේ පේනවද මේකේ දුම දානවා හහ උණුවට තියෙන හොද්ද මේ vlog channel එකේ ඉන්න මම දවසක සුපිරි wife ට කරදරයක් නැති සුපිරි ස්වාමි පුරුෂයෙක් ඒ බං උයාගෙන කන්න පුළුවන් wife කෙනෙක් නැතත් අවුලක් නැහැ. ඔයාලා wife කෙනෙක් ඉන්නවද ඔලද? නෑ. අපි ඉගෙන ගන්න ආවේ ඉගෙන ගන්න. අගුල් නටන්න නෙමෙයි. ඉතින් අපි හදිස්සියකට උයාගෙන කන්න තමයි මේ පුරුදු වෙන්නේ. දැන් පොඩ්ඩක් ක්‍රැබ්ලත් එක්කම අරගෙන කාලා බලමු හොඳට මේකේ පොඟවගෙන. හොඳ ක්‍රැබ් කෑල්ලක්. කකුලුව බං. කකුලුව කෑල්ලක් අරගෙන මෙන්න මෙහෙම දාලා මේ බලහන් යන දුම මේ පැත්තෙන් දුම අල්ලහම බලහම මේ පේන දුම යනවා. හොඳට මේවා ජූස් බේරෙන්න වගේ තියෙනවා. කකුළු හොදි කාගෙන යන්න. හොම්බ නල්ල බජා කුරුඳු කෑගුත් අපනවා. අදර වැඩි කිරි හොදි අපි ඉතුරු කරේ නෑ. එදා නම් ලූල් මාළු එකේ තිබ්බනේ කොට අද පරිප්පුවක්වත් පස්සේ දාගන්න ඉතුරු පාන් බාගෙන මේක පුළුවන් තරම් කමු.
මේ ආකාරයට රවුම් කරගෙන හොඳට කාපක්. කකුලට මචං හොද්ද තමයි ඇත්තටම රසයි. හේතුවක් දන්නේ නැහැ හොද්ද නම් පට්ටම රසයි. කොච්චි කෑල්ලකුත් තියෙනවා මේ. කොච්චි කෑල්ලකුත් මේ දාගෙන. ටොපේ ටොප් එක. හලුකු දෙයක් නැහැ නේ බා උයන එකත්. බෑ මොනවද අදහස් දක්වන්න තියෙන්නේ? ඔක්ද සුපිරි බං. බත් එක සෙද්ද? කටක් දියම. කටමක් ආව. චිලි පේස්ට් නැතුව දීපන් අර කොච්චි කරලා කවුලා මට. අද මම පාන් එක එක්ක තමයි වැඩිපුරම ඔබ ඒකනේ කිව්වේ. මේ අනිවාර්යයෙන්ම අනේ පාන් තර්ඩ් එකේ වැඩ. මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ වගේ වීඩියෝස් දිගටම ගේන්නද කියලා. දැන් දාලා තිබ්බා මෙහෙම ගේන්න කියලා උයනේව එහෙම. මම දාම උයනේව කරන්නත් බෑ මේ හොඳ කොච්චි කැලේ එකක් තියෙනවා. රෝලොක්ස් නේ කරන්නේ මචං මම බලන දාන ඒවා බලන්න ඉතින්. පොඩි හයිකින් පාරක් එහෙම. ඊට ඉස්සරහට ඒව එහෙම ගේන්න. ඉතින් අනිවාර්යෙන් බලන්න. දැන් ඉතින් අන්තිම කට තියෙන්නේ හොඳට පිහගෙන කන්න යන්නේ. නැත්නම් හොඳ පාන් කැල්ලා මෙතනට ගියා. මෙන්න මෙහෙම හොඳට ඇතිලිය පිය වෙනකම්ම මෙහෙම ගත්තා. ඊට පස්සේ මේ මචං මේක ගත්ත කට ළඟට. හොද්ද නම් පර්ෆෙක්ට්. පොරවරුණා සුපිරි කෑම ඕනෙකට කන්න පුළුවන්. රේට් එක කොච්චර දෙනවද? 8.5ක් වගේ දෙන්න. 8.5. ෆස්ට් ට්‍රයි මචං. කොහම කාලේ විතර දැන් ජීනියර් අඬු බණු ටික ටිකක් හිමීට කනවා. මේ බලපන් අර වීඩියෝස් වල බන්දින් කුකින් මක්බන් කරපන් අර අරුන් කනවා බා. තියෙන එක ඇතුලේ තියෙන වීඩියෝ එක මෙතනින් ඉවරයි. මට කියන්න තියෙන්නේ ඔයාලා කැමති මොන වගේ වීඩියෝස් දී ළඟට ඕන වීඩියෝ එක මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කැමති විදි. කඟ කූයනවද, වැව කූයනවද, උයන්නේ මොකද්ද, මාළු උයන්නද, මස් උයන්නද? මස් උයන එකත් හොඳයි. අදහස පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව අර වැවගේ ගියා වගේ පොඩ්ඩක් කොහේ හරි වෙල කරවුමක් ගහන්න, කන්දක් නගින්න යන්න, ඒ වගේ දේවලුත් ඉස්සරහට එනවා මේකේ. ඉතින් අනිවාර්යෙන් ඒවත් මතක ඇතුව බලන්න. ඉතින් මට කියන්න තියෙන්නේ මේක ඕලිත ව්ලොග්ස් මම ඕලිත වනසිංහ